මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගයේ ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසා සිටී. මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසා සිටියේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන ලබන මදුරුවන් හරහා චිකන්ගුන්යා රෝගයද ව්‍යාප්ත වන බවයි. ඔහු පවසා සිටියේ දීර්ඝ සති අන්ත නිවාඩුවට සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝදචාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මගහැරී ගොස් ඇති බවයි. මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝවන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු සඳහන් කර සිටී. ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග පතුරන ලබන්නේ එක මදුරෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරමින් මදුරුවන් බෝවීම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවයි.